සුබ දවසක්. ඇත්තටම අද දවසේදී මම හිතුවා පොඩ්ඩක් බලන්න මේ අපේ දිත්වා සුඩිකුණාටුවටත් පස්සේ ලංකාවේ ගොඩාක් කතාබහට පාත්‍ර වෙච්ච මාතෘකාවක් තමයි මේ කොත්මලේ වේල සහ කොත්මලේ ජලාශය ගැන. මම මේ ළඟදී දැක්කා Facebook එකේ දාලා තියෙනවා කොත්මලේ ජලාශය තමයි ලෝකේ තියෙන භයානකම ජලාශය කියලා Facebook එකේ මම දැක්කා ලිපියක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම ටිකක් හිතුවා බලන්න මේ ඇත්තටම කොත්මලේ ජලාශය ලෝකේ තියෙන භයානකම ජලාශයක්ද කියලා බලන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් ChatGPT එකට ගිහිල්ලා බැලුවා පොඩි සර්චින් එකක් කරලා ඇත්තටම මේ කොත්මලේ ජලාශයද ලෝකේ තියෙන භයානකම ජලාශය කියලා බලන්න. right? ඉතින් මම පොඩක් ගිහිල්ලා ChatGPT එකට ගිහිල්ලා බැලුවාම ChatGPT එකේ ඇත්තටම තියෙනවා මේ මං කීලා බැලුවා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා what is the most dangerous reservoir dam in the world කියලා. ඉතින් මට ChatGPT දීලා තියෙනවා most dangerous dam in the world Mosul dam කියලා. හරි. එතකොට මේ Mosul dam එක කියන්නේ මොකක්ද? Mosul dam එක තියෙන්නේ ඇත්තටම ඉරාකයේ Mosul නුවර. මේ dam එක හදලා තියෙන්නේ ටයිග්‍රීස් නදිය. අපි දන්නවා යුප්‍රටිස් ටයිග්‍රීස් කියලා ගංගාවල් දෙකක් ওই ගල්ෆ් රීජන් එකේ ගලනවා. එතකොට මේ එක ගලක් තමයි ටයිග්‍රීස් ගංගාව. විශාල ගංගාවල්. එතකොට මේ ටයිග්‍රීස් ගංගාව ක්‍රොස් කරලා තමයි මේ Mosul dam එක ඉදි කරලා තියෙන්නේ. මෙතන the dam is built on ඇත්තටම අපි ගත්තොත් මෙයාගේ ඉදි කිරීම ගැන කතා කරොත් why it is considered extremely dangerous කියන මාතෘකාව යටතේ the dam is built on gypsum and other soluble rock. ඇත්තටම මේ dam එක ගොඩනගලා තියෙන්නේ කැල්සියම් කාබනේට් නැත්නම් gypsum තට්ටුවක් උඩ තමයි මේ dam එක ඉදි කරලා තියෙන්නේ. ඇත්තටම කැල්සියම් කාබනේට් ලයිම්ස්ටෝන් සහ මේ gypsum වගේ දෙයක් ගත්තොත් ගොඩාක් ස්ටේබල් පාෂාණ ප්‍රභේදයක් නෙමෙයි. right? ඉතින් ඒක තමයි ඇත්තටම මේක භයානක වෙන්න හේතුව. අපි බලමු හේතුව මොකද්ද? which dissolve when it's contact water. ඇත්තටම මේ කැල්සියම් කාබනේට් මේ gypsum නැත්නම් මේ ලයිම්ස්ටෝන් වගේ දේවල් ජලයත් සමග කාලයක් කන්ටැක්ට් වුණාට පස්සේ මේවා දියවීමට ඕ කාදනයට තියෙන chance එක ගොඩක් වැඩි. This has caused continuous internal erosion. එතකොට අභ්‍යන්තර කාදනයන් ඇත්තටම සිද්ධ වෙනවා මේ ජලාශයේ වතුරත් එක්ක මේ කැල්සියම් කාබනේට් හැමතිස්සෙම ටච් වෙද්දී. right? එතකොට මේක ඇත්තටම 1980s වල කියන්නේ මේ ජලාශයට වතුර පිරෙවුවා ඉඳන් මේක නෝට් වෙච්ච දෙයක්. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න හැමතිස්සෙම කළේ ඉන්ජිනියර්ස්ලා කළේ හැමතිස්සෙම engineers must constantly inject grout to fill the voids and prevent the collapse. එතකොට මේ cavities වහන්න මේගොල්ලෝ ස්පෙෂල් grout එකක් ඉන්ජෙක්ට් කළා මේ වේල්ලේ යට තියෙන මේ rock එකට මේ cavity ටික වහන්න. මේකේ safety එක ensure කරන්න. එතකොට අපිට ඇමරිකානු හමුදාවට අනුව US Army Corps engineers report once labeled Mosul Dam the most dangerous dam in the world due to its potential for the sudden failures if the foundation erode too far. ඒ කියන්නේ මේක කාදනය වුණොත් ඉක්මනින් කාදනය වුණොත් මේ ගල් තලාව මේ කැල්සියම් කාබනේට් තට්ටුව අතර මේක වෙනවා ලෝකේ තියෙන භයානකම වේල්ල. right? මේක ෆේලියර් එකක් ආවොත් මේක තමයි ඇත්තටම ලෝකේ තියෙන භයානකම වේල්ල වෙන්නේ. එතකොට මේකේ තියෙන භයානකම සිනාරියෝ එක කියලා කියනවා catastrophic scenario එක. If it is were to fail, estimates suggest a massive flooding could devastate downstream cities, including Mosul and to a lesser extent Baghdad. එතකොට මේකේ Mosul නගරය සම්පූර්ණයෙන්ම cover වෙනවා මේ flood එකෙන්. ඊට අමතරව මේ flood එක Baghdad නගරයටත් ගමන් කරනවා යම් කිසි extent එකකට. මිලියන ගාණක් ජනතාව මේකෙන් පීඩාවට පත් වෙනවා අනිවාර්යයෙන්. Experts note that a continuous maintenance delayed failure but does not fully eliminate the risk. එතකොට මේක ඇත්තටම කියන විදිහට මේක continuous maintenance. හරි? දිගටම maintenance කරන නිසාවෙන් තමයි මේ ජලාශය මේ ආකාරයෙන් රැඳිලා ආරක්ෂිතව තියෙන්නේ. හැබැයි මේ maintenance නැවතුනොත් delay එකක් ගියොත් ඇත්තටම මේකේ
ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට අමතරව මේ මේන්ටනස් කලා කියලා අපිට මේක රිස් ටෝටල් රිස්ක එක එලිමිනේට් කරන්න බැහැ කියලා තමා කියන්නේ. ඊට පස්සේ අපි දැන් ගත්තොත් ඒ අපි මෝසුල් ඩෑම් එක තමයි ලෝක ඩේන්ජරස්ම ඩෑම් එක කියලා තියෙන්නේ. අපි ගිහිල්ලා බැලුවොත් ඇත්තටම මේ කොත්මලේ ඩෑම් එක අපි බලමු. අපි ලංකාවේ දෙන කොත්මලේ ජලාශය. මම ගහුවා what about කොත්මලේ ඩෑම් කියලා. එතකොට මේකේ සේෆ්ටි එක කොහොමද කියලා. එතකොට ෂෝට් ආන්සර් එක තමයි මෙයා දීලා තියෙන්නේ. කොත්මලේ ඩෑම් is not considered dangerous and මේක ඇත්තටම කියලා තියෙනවා ග්ලෝබල් රිස්ක් එකක් හයි රිස්ක් එකක් නෑ කියලා. nowhere near the global high risk dam like Mosul dam, right? මේක සේෆ් ඩෑම් එකක් කියලා තමා කියලා තියෙන ChatGPT ට අනුව. හරි. ඊටකොට අපි ගත්තොත් මේ කොත්මලේ ඩෑම් එකේ සේෆ්ටි ඕවර්විව් එක මේකේ ආරක්ෂාව ගැන අපි මෙයා කියලා තියෙනවා. Kothmale Dam is a rockfill embankment dam located in the Central Highlands and is part of the Mahaveli Development Scheme. එතකොට මේක ඇත්තටම අපි හදලා තියෙන්නේ ගල් වලින් තමයි මේක ඇත්තම කතාව කොත්මලේ ඩෑම් එක හදලා තියෙන්නේ. ඇත්තටම මෝසුල් ඩෑම් එක හදලා තියෙන්නේ පස්මගින් පාංශු සහ මැටි වගේ දේවල් වලින් තමයි ඒක ඉදිකිරීම කරලා තියෙන්නේ. අපේ කොත්මලා ජලාශයේ ඩෑම් එක ඉදි කරලා තියෙන්නේ ගල් වලින්. එයා රොක්ස් භාවිතා කරලා රොක්ෆිල් එම්බෑක්මන්ට් ඩෑම් එකක් තමයි කරලා තියෙන්නේ. එතකොට මෙයාගේ කී ෆැක්ට්ස් ගත්තොත් මෙයාගේ රොක්ෆිල් ඩෑම් එකක් තමයි තියෙන්නේ. මේක මීටර් 87ක් උසයි කියලා කියනවා. කමිෂන් එක 1985 වල තමයි කරලා තියෙන්නේ. මෙයාගේ අපි බලාපොරොත්තු වෙන කාර්යයන් ටික ගත්තොත් හයිඩ්‍රෝ පවර් ජෙනරේෂන්, හරි, ඉරිගේෂන් සහ ෆ්ලඩ් කන්ට්‍රෝල්. ෆ්ලඩ් කන්ට්‍රෝල් කරන්නේ ඇත්තටම ෆ්ලඩ් කන්ට්‍රෝල් කරන ජලාශයක් තමයි මේ කොත්මලේ ජලාශය කියන්නේ. හරි. එතකොට අපි තව ටිකක් බලුවොත් why කොත්මලේ dam is considered safe කියලා තියෙනවා. ඇයි මේක අපි ආරක්ෂිතයි කියලා කියන්නේ? මේ කොත්මලේ ජලාශය. කොත්මලේ ජලාශය ආරක්ෂිතයි කියලා කියන්නේ මෙයාගේ හොඳ good geological foundation එකක් තියෙනවා. හරි. geological foundation එකක් කියන්නේ අපි සාමාන්‍ය එයාගේ අභ්‍යන්තරික භූ ලක්ෂණ හරි ගොඩක් quality standards වල තියෙනවා. හරි. එතකොට මෙයාව හදලා තියෙන්නේ අර වගේ කැල්සියම් කාබනේට් නැත්නම් ජිප්සම් වගේ weak geological layer එක නෙමෙයි. මේක හදලා තියෙන්නේ ඇත්තටම stable hard rock එක. හරි. එතකොට මෙයාට අපිට අර දිය වෙනවා වගේ ප්‍රශ්න වෙන්නේ නැහැ. හරි. ඊට අමතරව මෙයාගේ strong engineering design එකක් තියෙනවා. rockfill dam එකක්. හරි. මෙයා ඇත්තටම හොඳට මෙයා perform හොඳ earthquake එකකට perform වෙන්න විදියට තමයි මෙයාගේ design එක කරලා තියෙන්නේ. ඊට අමතරව මෙයාගේ ඇත්තටම අපි මේ ජලාශය ගත්තොත් මේක regular monitor වෙන එකක්. මහවැලි අධිකාරියන් සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ මෙයාගේ continuous supervision එකක් යනවා. seepages, structural movements, හරි. ඊට අමතරව reservoir එකේ වතුර මට්ටම ගැන මේගොල්ලෝ අවධානයෙන් ඉන්නේ. ඊට අමතරව අපි දන්නවා ස්ට්‍රක්චරල් මූව්මන්ට් කියන්නේ අපි ජලාශයක් සාමාන්‍යයෙන් ජලාශයේ ඩෑම් එකකට අපි දන්නවා ජලයත් සමග එයාගේ යම්කිසි එයාගේ පොසිෂන් එක කියන්නේ එයාගේ සුළු වෙනසක් වෙනවා සමහර වෙලාවට. හරි. එතකොට මේ රිසර්වර් එක මූව්මන්ට්ස් වෙන්න වගේ තමයි හදලා තියෙන. අතන මූව්මන්ට් එකක් තියෙනවා. ඒක වෙනම අපි කතා කරන්න ඕනේ මාතෘකාවේ ඉන්ජිනියරින් අතරම ඉන්ජිනියරින් ඇස්පෙක්ට් එකක් එතන තියෙන්නේ. ඊට අමතරව මෙයාගේ history record එක ගත්තොත් over 40 years of operation with no catastrophic incident. මේක අවුරුදු 40ක් පරණයි. අවුරුදු 40ටම භයානක කිසිම දෙයක් ඇත්තටම සිද්ධ වෙලා නැහැ. හරිද? ඇත්තටම ගත්තොත් like any large මෙයා කියලා තියෙනවා are there any risk at all කියලා. හරි. like any large dam risk exist but are well within the acceptable engineering limits. එතකොට ඕනෙම ජලාශයක් ගත්තොත් හැම ජලාශයකම භයානකත්වයක් ඩේන්ජර් එකක් තියෙනවා. හරි. ඒ මොකද ඒ ඩේන්ජර් එක වෙන්නේ සාමාන්‍ය ජලාශයක භයානකත්වය වැඩි වෙනවා. මේ ජලාශය පල්ලෙහායි කොච්චර ප්‍රමාණයක් මිනිස්සු ජීවත් වෙනවාද කියන එක මත. ඊට අමතරව මේ ජලාශය ඉදි කරලා තියෙන භූගෝලීය අපි ගත්තොත් භූගෝලීය පසුබිම. හරි. ජලාශය කොයි වගේ තැනකද ඉදි කරලා තියෙන්නේ? ඊට අමතරව
මෙයාගේ අවට යම්කිසි අපි හිතමු earthquakes ස්වභාවික විපත් වගේ දේවල් වෙන්න පුළුවන්ද? හරිද? ඊට පස්සේ sedimentation අපි ගොඩාක් අපද්‍රව්‍ය පිරෙනවා සමහර වෙලාවට ජලාශාවට. පස් රොම් මඩ කියන්නේ ඒ වගේ දේවල් පිරීලා පිරෙන එක. හරි? මේ සියලු දේවල් වලින් මේ ජලාශ වලට යම්කිසි බලපෑමක් තියෙනවා. බලපෑමක් සහ මෙයාගේ රිස්ක් එක අපි මැග්නිටියුඩ් එක මේ රිස්ක් එකේ මැග්නිටියුඩ් එක බලන්නෙත් ඒ ෆැක්ටර්ස් මතම තමයි. හරි? එතකොට අපි ගත්තොත් ලොකුම ජලාශයක් වුණොත් ඒ කියන්නේ අපි ගමු ත්‍රී ගෝජස් ඩෑම් එක අපි ගත්තොත් චයිනාවල තියෙන ඒක විශාල ජලාශ ඩෝකෙන් තියෙන. එතකොට මේ ජලාශය සහ වේල්ල. හරි? එතකොට මේ ඒ වගේ එකකට තියෙන ප්‍රශ්න තමයි ඒක විශාලත්වයෙන් වැඩි. එයාගේ ජලකඳ දරාගෙන ඉන්න ජලකඳ ඉතාමත් විශාලයි. මේකෙන් ඇෆෙක්ට් වෙන්න පුළුවන් ඒරියා එක වැඩි. හරි? ඩවුන් ස්ට්‍රීම් වල ජනග්‍රහණ ඇෆෙක්ට් වෙන්න පුළුවන් ජනග්‍රහණය වැඩි. හරි? එතකොට මේ සෑම ජලාශයකටම යම්කිසි රිස්ක් එකක් තියෙනවා. හරි? මේ රිස්ක් එක මැනේජ් කරන්න ඇත්තටම ස්පිල්වේ කන්ට්‍රෝල්ස් වලින් ඇත්තටම අපි දාන වාහන කියන්නේ ස්පිල් වේස් වලින් තමයි ඇත්තටම කන්ට්‍රෝල් වෙන්නේ. ඊට පස්සේ ඇත්තටම මේ අපිට බලපාන ඉන්ස්පෙක්ෂන්. හරි? මේ ජලාශ වල වේලි ඉන්ස්පෙක්ෂන් කරන එක. ඊට පස්සේ තමයි මේ රිසර්වර් ඔපරේෂන් රූල්ස්. මේ රූල්ස් තියෙනවා සාමාන්‍ය රිසර්වර් එකක් ඔපරේට් කරද්දී. මේවල ස්පිල් වේස් කොච්චර දුරකට අදිනවද? මේවා සියලුම දේ ඉන්ජිනියරින් සහ මැතමැටික්ස් මත තමයි ගණනය කිරීම මත තමයි සිදුවෙන්නේ. එතකොට අපි ගත්තොත් මේ කම්පැරිසන් එකක් සිම්පලි ගත්තොත් මෝසුල් ඩෑම් එක ඇවිල්ලා එක්ස්ට්‍රීම්ලි රිස්ක් එකක් තියෙන රිස්ක් ලෙවල් ගත්තොත් හැම ජලාශයකම රිස්ක් එකක් තියෙනවා. එතකොට මේ හැම ජලාශයෙම රිස්ක් එකක් තියෙද්දි අපි ඒ රිස්ක් ලෙවල්ස් වලට වෙන් කළොත් එතකොට මෝසුල් ඩෑම් එකට තියෙන එක්ස්ට්‍රීම්ලි හයි රිස්ක් එකක්. හරි? එයාට තියෙන අවදානම ගොඩාක් වැඩි. ඊට අමතරව අපි ගත්තොත් මේ කොත්මලේ ජලාශය ගත්තොත් කොත්මලේ ජලාශය ඇවිල්ලා ලෝ රිස්ක් ලෙවල් එකක් තමයි තියෙන්නේ. වික්ටෝරියා ඩෑම් එක ගත්තොත් එයාට තියෙන රිස්ක් එක ගොඩාක් අඩුයි. ඒක ඇවිල්ලා sophisticated engineered ඩෑම් එකක් වික්ටෝරියා ජලාශය කියන්නේ. හරිද? එතකොට අපි ෆයිනල් කන්ක්ලූෂන් එක තමයි කොත්මලේ ඩෑම් is safe, not classified as dangerous, built with proper engineering and maintained regularly. Right? එතකොට මේක තමයි ඇත්තටම මට පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ උනේ. ඉතින් අපි හමුවෙමු තවත් මේ වගේම වීඩියෝකින්. ස්තුතියි.